ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩ් වෙරළ තීරයේ පැවති යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් වන හනුකා උත්සවය ඉලක්ක කරගනිමින් එල්ලවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 11 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන පරිදි ඉරිදා සන්ධ්‍යාවේ හනුකා උත්සවය සැමරීම සඳහා එරට වෙරළ තීරයට එක්රොක් වී සිටි දහසකට අධික ජනකායක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස එරට බලධාරීන් විසින් මේ වන විට නම් කර ඇත. මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වන අතර ඉන් එක් අයෙකු පොලිස් වෙඩිපහරින් එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් අනෙක් සැකකරු බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවත් පොලිසිය තහවුරු කරයි. ප්‍රහාරය ආරම්භ වීමත් සමග තමන් දරුවන් සමගද දිවි ගලවා ගැනීමට දිවගිය ආකාරය ඇසින් දුටුවන් විස්තර කර ඇත. තුවාල ලැබුවන් අතර කුඩා දරුවන් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බවද වාර්තා වේ. තුවාල ලැබුවන් 29 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇත. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ආරක්ෂක අංශ විසින් සිදු කළ මෙහෙයුම්වලදී සැකකරුවන්ට අයත් ඇයි විශ්වාස කරන වාහනයක තිබී පුපුරන ද්‍රව්‍ය 8 සකස් කළ බෝම්බ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. බෝම්බ නිෂ්ක්‍රියාංශ වහාම ක්‍රියාත්මක වී එම උපකරණ ආරක්ෂිතව නිෂ්ක්‍රිය කිරීමට පියවරගත් බව පොලිසිය සඳහන් කරයි. මෙම ප්‍රහාරය යුදෙව් විරෝධී ආකල්ප මත පදනම්ම එල්ල වූවක් බවට සැකකරන අතර මියගිය අය අතර බොන්ඩ් ප්‍රජාවට අයත් සහකාර රැබීවරයෙකුද සිටින බව මේ වන විට හඳුනාගෙන ඇත. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මහතා මෙම සිදුවීම හෙලා දක්මින් ප්‍රකාශ කර ඇත්තේ මෙය ජාතියේ හදවතට එල්ලූ නපුරු යුදෙව් විරෝධී ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මීන්ස් මහතා පවසා දෙන්නේ ඕස්ට්‍රේලියාව තුළ මෙවැනි මහජන වෙඩි තැබීම් ඉතා දුර්ලභ බැවින් මෙම සිදුවීම වඩාත් කම්පන සහගත වන බවයි. ආරක්ෂක අංශ පවසන පරිදි ක්ෂණික තර්ජන පහව ගොස් ඇතත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මේ වන පිටත් ක්‍රියාත්මක වන බව ඔවුන් පවසා සිටිනවා.